බෞද්ධය රවට්ටලා ඡන්දෙ ගත්තා. ඒකම තමයි මේ කරන්නේ. අද අපි මේ ඒකරාශී වුණේ මේජර් ජෙනරාල් සුලේස් සරේ ඒ ශ්‍රේෂ්ඨ රණවිරුවා වෙනුවෙන් අපේ රටේ ජනතාව ඒකරාශීව අනනැගීමක් වශයෙන් නියෝජනය කිරීමටයි. ඔහු මේ වෙනකොට සිරබත් කන්නේ ඔහු රට ජාතිය ආගම වෙනුවෙන් ශ්‍රේෂ්ඨ ඒ වගේම රටේ ඒකීයභාවයේ සොයරීත්වයේ භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් විශාල මෙහෙවරක් කළ ශ්‍රේෂ්ඨ රණවිරුවෙක් විදියේ යුත්තේක් මල් මාලා දාලා පිළිමතනා මේ පුද සත්කාර කළ යුතු අවස්ථාවේ අපේ මේ රට මේ වෙලාවේ පාලනය කරන ඒ විධායකය ඔහු වෙනුවෙන් ක්‍රියාත්මක වීම ඉතා සෝචනීය තත්ත්වයක් තියෙන්නේ. ඔහු පමණක් නොව නිසාන්ත දලුගල්ල සුමිත් රණසිංහ ආදී පොලිසියේ නේවි එකේ ආදී විවිධ තනතුරු වල ඒ බුද්ධි අංශවල වැඩ කරපු ඒ පුද්ගලයන් මේ වෙනකොට දුක් විඳිනවා. ඒ විතරක් නොවේ තව විශාල රණවිරුවන් ප්‍රමාණයක් මේ වෙනකොට දුක් විඳිනවා. මේ වෙලාවේ ඊයේ දවසෙත් අපිට ආරංචි වුණා විවිධ රජයේ නියෝජිතයන් නියෝජනය කරමින් ඉත්තන් දමා මේ වෙනම ගීතයක් වෙනම කොඩියක් අවශ්‍යයි කියන ආකාරයේ ඒ වෙනුවෙන්ද මේ පාර කපන්නේ ජනාධිපතිතුමනි. ඒ වගේම අගමැතිතුමිය කියනවා අපි අපෙන් අහලා නොවේ යුද්ධ කළේ කියලා. දැන් ඒක බස්වල සාමාන්‍යයෙන් පාසල් වල පවා නිකන් වීලුවට ලක් වෙලා තියෙනවා. අපෙන් අහලා යුද්ධ කරේ කියලා. අගමැතිතුමියක් වශයෙන් ඒ වගේ නෝන්ජල් කතා, මෝඩ කතා නොකිය යුතුයි. අපි මේ සංස්කෘතිය ප්ලැට් කරනවා. තව චූටි වේලාවයි තියෙන මේක දෙදරා යන්න කියලා අගමැතිතුමිය ප්‍රකාශ කරනවා. ජනාධිපතිතුමා තව විවිධ දේවල් ප්‍රකාශ කරනවා. මේන් උතුරට යන්න එපා. ඔය වගේ විවිධ දේවල්. මේ වැවිලා බරපතල දේවල්. අපි අහලා තියෙනවා, අපි ඉගෙනගෙන තියෙනවා අපරාධ විද්‍යාව. ඊළඟ මානව විද්‍යාව. මේ ජනාධිපතිතුමාලා කතා කරන දේවල්, ජනාධිපතිතුමාලාගේ ඉංගිපිකි පෑම් මේ සියල්ලම ඩයස්පෝරාවට ඕන විදියට, මුස්ලිම් ඩයස්පෝරාවට ඕන විදියට, මේ දෙමළ ඩයස්පෝරාවට ඕන විදියට ඒ වගේ සල්ලි අරන් වැඩ කරන එක නවත්තන්න ඕනේ. මොකද ඔබ ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් ශ්‍රේෂ්ඨ විදියට වැඩ කරොත් පමණයි. එසේ නොවි ඔය වගේ නෝන්ජල් විදියේ 2.50 වැඩ කරොත් එම ඔබට වෙන්නේ ඉතිහාසයේ මහා ජරා ලකුණක් ඔබ තුල ඇතිවීමයි. 71 සාපය නොබලයි කියලායි මා ප්‍රකාශ කරන්නේ. ඒක හේතුව මේ වගේ මේ රටේ හමුදා කඳුරු අයින් කිරීම, හමුදාව ත්‍රිවිධ හමුදාව ලක්ෂයකට අඩු කිරීම, ඒ වගේම මේ රටේ රණවිරුවන් අත්අඩංගුවට ගැනීම මේවා බරපතල වැරදි. ඔබගේ ආණ්ඩුව ඔබගේ රජයට මේ කරන දේ බරපතලයි. ආණ්ඩුව වෙනයි, රජය වෙනයි. රජයන් මාරු වෙන්නේ ආණ්ඩුව මාරු වෙනවා. එහෙනම් ජනාධිපතිතුමනි ඔබගේ ආණ්ඩුවට වැඩි ආවිස නැහැ මේ විදිහට වැඩ කරොත් එහෙම ශ්‍රේෂ්ඨ රටක් බවට පත් කරන්න. ඔබ ශ්‍රේෂ්ඨයෙක් වශයෙන් වැඩ කරන්න. ඒකීයභාවය, සොයරීත්වය, භෞමික අඛණ්ඩතාවයට ඔබ දියුරා පරන්දු වුණා පාර්ලිමේන්තුවේ. ඒ දේ ඉෂ්ට කරන්න කියලා ප්‍රකාශ කරනවා. සලේ වෙනුවෙන් පරිගැනීම නවත්තන්න. ඔබගේ පරිගැනීම තියෙන්නේ. ඔබලාගේ පරිගැනීමමයි තියෙන්නේ. බලා එදා ඉඳලා ඔය JP එකේ ඡන්දෙ තිබ්බා. LTT එකට සහයෝග දෙනවද නැද්ද කියලා. ඔය ආනන්ද විජේපාල කියන්නේ වඩුවල විජේපාලන්නේ මේ පාර ඡන්දෙ ගන්න ඕනවට කුලගුරු සූර්ය මුදියන්සේලාගේ ආනන්ද විජේපාල කළා සිංහල බෞද්ධය රවට්ටලා ඡන්දෙ ගත්තා. ඒකම තමයි මේ කරන්නේ. එරුවන් සන්නයි. දැන්වත් සලේව නිදහස් කරන්න පරිගන්න එක නවත්තලා.